අසනීප වුණ යාළුවෙක්ව බලන්න කියලා ගෙදරින් ආවත් මං එදා ආවේ මහේෂ් අයියව හම්බෙන්න. එයා මට කිව්වා අපි අද අපේ ගෙදර යමු. අපේ අම්මා හරිම ආසාවෙන් ඉන්නේ ඔයාව බලන්න කියලා. මටත් ආස හිතුණා එයාගේ අම්මව හම්බෙන්න. ඉතින් මං දෙපාරක් නොහිතම එයාගේ යෝජනාවලට කැමති වුණා. මං යනකොටත් මහේෂ් අයියා යාළුවෙක්ගේ බයික් එකක් අරගෙන ඇවිත් හිටියේ. එයා මාව එයාලගේ ගෙදර එක්කන් යනකොටම ඒ අම්මා මගටම ඇවිත් මාව පිළිගත්තේ හරිම ආදරෙන්. ඉතින් නැන්දම්ම කෙනෙක් තමන්ගේ ලේලි බෙහෙම පිළිගද්දී මොන කෙල්ලටද සතුටක් නොදැනින්නේ. එයා මාව ගෙට එක්ක ගිහින් තේත් හදලා දීලා මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කර කර ඉඳලා මහේෂ්ට කතා කරලා කිව්වා පුතේ මං සමිතියට යනවා. මං එනකන් ඔයා දුවත් එක්ක කතා කර කර ඉන්න. මං ආවට පස්සේ යන්න බැරිය කියලා. එයා එහෙම කිව්වහම මට එවෙලේ පුදුම හිතුණා. මහේෂ්ට මාව බාර දීලා එයා ඇයි එහෙම යන්නේ කියලා. කොහොම හරි අම්මා ගියාට පස්සේ මං එයාට ඒක කිව්වම එයා hina වෙලා කිව්වා ඔන්න දරුවන්ගේ හැඟීම් තේරෙන අම්මලා ඔයත් හරිම වාසනාවන්තයි මගේ අම්මා වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න කියලා. එහෙම කියපු මහේෂ් අයියා ගෙයි දොර වහලා දැම්මේ අම්මා නැති වෙලාවේ කවුරු හරි කඩා වැටුනොත් මාර ඇණයක් වෙනවා කියලා. ගේ ඇතුලේ දොරත් වහගෙන ඉන්න බය හිතුණත් ටිකෙන් ටික මට ලං වෙලා මගේ හැඟීම් අවසන්න ගත්ත මහේෂ් අයියා නිසා මට හැමදේම අමතක වෙලා ගියා. මං නිශාන්ති මට හිටියේ මල්ලි ළම දෙන්නෙක්. තාත්තා හරියට රස්සාවක් නොකරපු නිසා අම්මා ඒ බර කරට අරන් තිබුණේ. ඒ පුංචි තේ කඩයක් දාගෙන. උදේ පාන්දර නැගිටින අම්මා ගිනි කාගෙන කඩයක්පන් හදද්දී තාත්තා හොඳට නිදාගත්තා. අම්මා ගිනි කාගෙන හම්බ කරන දෙයින් තමයි අපේ මුළු පවුලම ජීවත් වුනේ. තාත්තගේ අම්මා පවා. ඒ මොනවා කරත් ආච්චිට අම්මාව පේන්න බෑ. මොකක් හරි වරදක් හොයලා තාත්තා එක්ක කියලා තාත්තා ලව්ව අම්මට ගස්සනවා. ඇත්තටම මගේ ජීවිතේ ඒ තරම් ඉවසපු ගෑණියෙක් මම දැක්කනම් ඒ මගේ අම්මම විතරයි. පොඩි කාලේ නොතේරුණාට ලොකු වෙනකොට අම්මා විඳපු දුක මට හොඳටම තේරුණා. ඒත් එයා කවදාවත්ම කඩේ වැඩවලට මට මහන්සි වෙන්න දුන්නේ නැහැ. අමාරුම අවස්ථාවක ඇරුණාම එයා මට කිව්වේ අනේ දුවේ හොඳට ඉගෙන ගනින් හොඳ රස්සාවක් කරපන්. එහෙම නැතුව මේ අම්මා වගේ මේ පෞකාර ජීවිතයක් ගෙවන්න නම් කවදාවත් හිතන්නවත් එපා කියලා. මං අම්මා කියපු දේ ඇත්තටම හිතට අරන් තමයි හිටියේ. ඒත් මහේෂ් අයියාගේ ආදරෙත් එක්ක මට ඒ දේවල් ටිකෙන් ටික මග ඇරුණද කියලාත් මට වෙලාවකට හිතුණා. මහේෂ් අයියා ලස්සන කෙනෙක් නම් නෙවෙයි. ඒත් එයාගේ ආදරය තමයි මාව පිස්සු වැට්ටුවේ. එදා එයාගේ ගෙදරදී ඒ ආදරය තවත් වැඩියෙන් මට දැනුණා. ඒකයි මං එදා එයා අතින් අනාථ වුණත් මට බයක්වත් දුකක්වත් නොදැනුනේ. ඒත් ඒ සිද්ධියෙන් පස්සේ අපි මුණ ගැහෙන වාරේ තවත් වැඩි වුණා. එයා මාව එයාගේ යාළුවන්ගේ ගෙවල් වල පවා එක්ක ගියා. අන්තිමට ඒ ගමන් වල අවසානයේ උනේ මේ හැමදේම තාත්තගේ කනට වැටුන එක. එදා එයා යකා නැටුවා. එයා මට වඩා ගැහුවේ අම්මට. ඒක තමයි මට දරා ගන්නම අමාරු උනේ. අපි ගැන හෙව්වේ බැලුවේ නැති වුණාට ඒ ප්‍රශ්නේ දිනම් එයා වැඩ කරේ හරියට අපිට ඔක්කොම යුතුයකම් ඉෂ්ට කරපු තාත්තා කෙනෙක් ගානට. එයා මට ක්ලාස් යන්නවත් දුන්නේ. ඒත් අම්මා මහේෂ් අයියා ගැන හැමදේම දැනගෙන හිටපු නිසා එයා මට උදව් කරා පණිවිඩයක් ඇවලා මහේෂ් අයියාව ගෙදර ගෙන්නන්න. හැබැයි මගේ පණිවිඩය ලැබුණ ගමන්ම මලත් කමක් නැහැ කියලා එයා අපේ ගෙදර ඇවිත් අපේ තාත්තව හම්බුණා. තාත්තා මුලින් මුලින් එයාට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් එයා තාත්තව අල්ලගන්න සාස්තරේ හොයාගත්තා. එයා එන වෙලාවට අරක්කු භාගෙකුත් එක්ක බයිට් පාර්සලයක් ගෙනල්ලා දීලා. ඇත්තටම මට කියන්න ලැජ්ජයි. දවසක් මහේෂ් කිව්වා තාත්තට භාගයක් දුන්නා නම් දුව එක රැයක් හරි ගෙවන්න පුළුවන් කියලා. කොහොම හරි ඉතින් අන්තිමට මාමට බෑනම නැතුවම බැරි වුණා. මං විභාග කරන්න ඕන කියලා කිව්වා තාත්තා කිව්වා මොන විභාගද ඔන්න ඔය කසාදෙට ලෑස්ති වෙයන් කියලා. පස්සේ ඉතින් විභාගේ අත ළඟ තියෙද්දිම මං ඒ ගැන නොහිත කසාද බැන්දා. බැඳලා එහෙ ගිය මුල්ම දවස් ටිකේ එයාගේ අම්මා මට හරිම ආදරෙන් හිටියේ. ඒත් එයා ටික ටික වෙනස් වුණා. මගේ වැරදි හොයලා මහේෂ්ට කියන්න ගත්තා අපේ ආච්චි කරා වගේම. ඔහොම අපි අතර ප්‍රශ්න ඇති වුණා. මහේෂ් මට වඩා විශ්වාස කරේ එයාගේ අම්මා කියන දේවල්. එයා තාත්තට බැන්නේ බේබද්දා කියලා. ඕකට බොන්න දෙන ඕනම එකෙකුට ඌ උඹව විතරක් නෙමෙයි උඹේ අම්මව වුණත් විකුණයි කියලා තමයි එයා කිව්වේ. ඒවට වචනයක් හරි මං කිව්වොත් එයා මට හොඳටම ගහන්න ගත්තා. තත්ත්වය දරුණු වෙද්දී මට ඒ ගෙදර ඉන්න එක එපාම වුණා. මං හැමදේම අම්මට කිව්වම අම්මා කිව්වා පුතේ පුළුවන් තරම් ඉවසන්න අමාරුම නම් ඔය ආපහු ගෙදර එන්නේ ඒකට කමක් නැහැ කියලා. කොහොම හරි මට ගෙදර යන්න සිද්ධ වුණේ මහේෂ්ගෙන් හොඳටම ගුටි කාලා. මං එහෙම ගෙදර එනවා දැක්කම තාත්තට හොඳටම කේන්ති ගියා. එයා මහේෂ්ලාගේ ගෙදර ගිහින් හොඳටම රණ්ඩු කරලා තිබුණා. හැබැයි ඒකෙන් සිද්ධ වුණේ අපේ දික් කතාවේ ඉක්මන් වුණ එක. ඇත්තටම මටත් ඕන වුණේ නෑ ඒ කතාවේ තවත් එල්ලිලා ඉන්න. දික් කතාවෙන් පස්සේ මං ලොකු අම්මලා ගෙදර නතර වෙලා රස්සාවක් කරන්න ගත්තා. එහෙදි තමයි මට කෙවින්ව හම්බුනේ. එයා ඒ දවස්වල වීල් එකක් හයර් දුවනවා. මං හැමදාම එතනින් යනවා දැකලා තමයි එයා මගේ පස්සෙන් යටුනේ.
ඒත් මට එහෙම දෙයක පැටලිලා දුක් විඳින්න ඕන උනේ නෑ. එයා කොච්චර මගේ පස්සෙන් ආවත් මං එයාට බෑම කිව්වා. පස්සේ එයා ලොකු අම්මව හම්බෙලා මං ගැන කතා කරලා. ලොකු අම්මා මගේ හැමදේම එයාට ඇත්තම කියලා තිබුණා. ඒත් එයා එයාගේ අදහස වෙනස් කරලා නෑ. පස්සේ ලොකු අම්මා අපේ අම්මලටත් කියලා ඒ මාර්ගෙන් තමයි එයා මගේ කැමැත්ත ගත්තේ. එයාගේ අම්මා නෑ. එයාට තාත්තා විතරයි ඉන්නේ. ඒ තාත්තත් මට ගොඩක් කැමති වුණා. ඉතින් වැඩි සද්දයක් නැතුවම මගේ දෙවෙනි කසාදෙත් සිද්ධ වෙද්දී මං හිත හදාගත්තා සිද්ධ වෙන ඕනම දෙයකට මූණ දෙනවා කියලා. ඒත් කෙවින් කියන්නේ පුදුමම හොඳ කෙනෙක්. එයා මට වඩා අවුරුදු 2ක් බාලයි. ඒ වගේම එයා කසාද බඳපු කෙනෙකුත් නෙමෙයි. ඒ වුණත් එයාද මාව බලාගන්නේ රජිනක් වගේ. පුංචි බිස්නස් එකක් අපි දෙන්නම එකතු වෙලා කරගෙන අපි අද පුදුමම සතුටින් ජීවත් වෙන්නේ. ඇත්තටම මගේ ලෝකේ මම දැකපු හොඳම පිරිමියා තමයි කෙවින්. හැම දුවෙක්ම තමන්ගේ තාත්තව තමයි මේ විදියට දකින්නේ. ඒත් මගේ තාත්තා කවදාවත්ම එයා ගැන මට එහෙම හිතෙන විදියට ජීවත් වෙලා නැහැ. හැබැයි ඒක එහෙමයි කියලා මගේ හිතේ එයා ගැන කිසිම තරහක් වෛරයක් ඇත්තෙත් නැහැ. ඒක නිසාමයි මං අදටත් අම්මව තරම් ආදරෙන් එයාවත් බලාගන්නේ.